දින 60න් ජයමංගට වැඩසටහන් මාලාවේ පළමු සතියේ පළවෙනි කොටසෙන් තමයි අද අපි සම්බන්ධ වෙලා ඉන්නේ. මේ වැඩසටහනින් ඔයාලට දෙවෙනි පක්ෂයට ගණිත ගැටළු වලට ලකුණු 30ක් හම්බ වෙනවා. ඒ කියන්නේ ගණිතය වලින් දාලා තියෙනවා අපිට ලකුණු 30ක ප්‍රශ්න 15ක්. මේ 15ට ලකුණු 30න් 30ම ගන්න තමයි අපි සාකච්ඡා කරන්නේ. මේ වගේ ගණිත ගැටළු තව ඉස්සරහට සාකච්ඡා කරනවා. දෙවෙනි පක්ෂයේ ගණිත ගැටළු වලට අනිවාර්යයෙන්ම මේ ගණන් ටික හදලා ලකුණු 30න් 30ම ගන්න අපි වැඩ කරමු. මෙතන ඉඳන් මාස දෙකක් යනකම් අපි එක දිගට සිංහල පරිසරය ගණිත ගැටළු මේ ඔක්කොම සාකච්ඡා කරනවා. දිගටම සම්බන්ධ වෙලා ඉන්න, දිගටම වැඩ කළා. මෙතනින් ඉදිරියට මේ මාස දෙකෙන් පස්සේ අනිවාර්යයෙන්ම ශිෂ්‍යත්ව විභාගයෙන් ලියලා ඔයාලට ලොකු ලකුණකට යන්න අවස්ථාව ලබා ගන්න පුළුවන්. ඔයාලා ටියුට් එක දාලා තියෙනවා. ටියුට් එකේ පළවෙනි ගාන බලමු. පළවෙනියටම තියෙනවා පැතලි දඬු පළවෙනිටම තියෙනවා පහත දැක්වෙන සංඛ්‍යාව ඉලක්කමෙන් ලියන්න. ඉලක්කමෙන් ලියන්න තියෙන්නේ අපිට දීලා තියෙනවා අකුරෙන් කියන්නේ සංඛ්‍යා නාමය දීලා තියෙනවා. සංඛ්‍යා නාමය දීලා තියෙනකොට ඒක අකුරෙන් දීලා තියෙනවා. අපිට ලියන්න තියෙන ඉලක්කමෙන් 402 සාමාන්‍ය දෙයක්. මේ ටික හදලා තියෙන්නේ මම 3 සහ 4 ශ්‍රේණිවල විෂය නිර්දේශය. එතකොට 3න් 4ෙනුත් එනවා ශිෂ්‍යත්ව විභාගයට. එනකොට මේක ඉලක්කම් තව එකක් හෝ දෙකක් වැඩි වෙන්න පුළුවන්. මේ ඉලක්කම් 3යිනේ. ඊට වඩා වැඩි වෙන්න පුළුවන් ශිෂ්‍යත්ව විභාගයට එනකොට. නමුත් මේක ලියන්න පුළුවන් කියන්නේ ඒක ලියන්නත් පුළුවන්. ඒක නිසා දැන් 4 ළමයි සහභාගී කරව ගන්නත් ඕන නිසා මේ 3 විෂය නිර්දේශයෙන් හදලා තියෙන්නේ. මේක පුළුවන් නම් මෙතනින් හෙට ශිෂ්‍යත්ව විභාගයට එන එකටත් අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන්. පළවෙනි එක එතකොට තියෙන්නේ 402. අපට ඉලක්කමෙන් ලියන්න මෙන්න 402. හරිනේ. ඊළඟ ප්‍රශ්නේ පැතලි දඬු සහ කැට වලින් නිරූපිත සංඛ්‍යාව අකුරෙන් ලියන්න. පැතලි දඬු හා කැට වලින් නිරූපිත සංඛ්‍යා. පැතලි දඬුයි කැටයි අපිට දීලා තියෙනවා. පැතලි ලොකුම දණ්ඩක් කැටයක් දීලා තියෙනවා. ඒ කැටය පුතේ බලන්න ගණන් කරලා කැට 100ක් චූටි කැට 100ක් තියෙනවා. ඒ වගේ දෙකක් කියන්නේ 200යි. ඊට අමතරව අපිට දීලා තියෙනවා දඬු දෙකක්. ඒ දඬු දෙකේ තියෙනවා 10 20ක්. දඬු දෙකේ 20ක් තියෙනවා. පොඩි කැට 1 2 3 4 5 ඔයාලත් ගණන් කරලා බලන්න ඩියුට් එකේ පොඩි කැට 5ක් තියෙනවා. මේ ටික ඔක්කොගෙම එකතු කරලා බලන්න. 5යි 2යි 225යි. අපිට කියන්නේ මේක අකුරෙන් ලියන්න. එතකොට 225 මෙහෙම අකුරෙන් ලියුණා. හරි. උත්තරේ හරිනම් ඔයාලා හරි දාගන්න. පස්සේ ලකුණු බලමු කීයක් තියෙද කියලා. ඊළඟ එක අද සඳුදා නම් අනිද්දා කවදාද? අද සඳුදා අනිද්දා කවදාද කියලා අපෙන් අහන්න. ඔන්න අද සඳුදා හෙට එහෙනම් අඟහරුවාදා. අනිද්දා එහෙනම් බදාදා. ඊළඟ එකේ කියනවා අපිට 123 දෙකෙන් ගුණ කළ විට පිළිතුර කීයද? 123 දෙකෙන් ගුණ කරන්න තියෙනවා. 123 දෙකෙන් ගුණ කළ විට පිළිතුර කීයද? 123 මෙන්න 123 ලියාගත්තා. දෙකෙන් ගුණ කළ විට දෙකෙන් ගුණ කළ දෙවාරයක් 3 6යි දෙවරක් 2 4යි දෙවරක් 1 2යි. එහෙනම් පිළිතුර පුතේ 246. 123 දෙකෙන් ගුණ කරාම 246. ඊළඟ ඝනකාභයේ මුහුණතක හැඩය කුමක්ද කියලා අහනවා.
ඝන කාභයකේ මුහුණතක හැඩය ඍජු කෝණාශ්‍රාකාරයි. ඍජු කෝණාශ්‍රාකාර කියලා ලියලා තියෙනවා නම් හරි. ඝන කාභයක මුහුණතක හැඩය ඍජු කෝණාශ්‍රාකාරයි. ඝන කාභය කියන්නේ පුතේ මෙන්න මෙහෙම එකක් නේ. මෙන්න මෙහෙම එකක්. මේක දිගෙන් වැඩි. ඝනකයට වඩා දිගයි. තේරුණාද? එතකොට මේකේ මුහුණතක හැඩය මෙන්න මේ මුහුණත ගත්තම මේක ඍජු කෝණාශ්‍රාකාර මුහුණක් තමයි මේකට තියෙන්නේ. මේ පැත්තේ මුහුණතත් එහෙමයි මේ පැත්තේ මුහුණතත් එහෙමයි. මේක දිගෙන් වැඩි පළලෙන් අඩු. ඒවට අපි කියනවා ඍජු කෝණාශ්‍රාකාර මුහුණක් කියලා. ඊළඟ එක ළමුන් 86ක් සමසේ කණ්ඩායම් දෙකකට බෙදූ විට එක් කණ්ඩායමකට ළමුන් කීයක් සිටීද කියලා අහන්න. ළමුන් 86ක් ඉන්නවලු. එයාලා සමසේ කණ්ඩායම් දෙකකට බෙදන්න ඕන. බෙදන්න ඕනේ කිව්වම බෙදීමක්. මේක බෙදන්න ඕන. දෙකකට බෙදන්න ඕන. මෙන්න ළමයි ගොඩක් ඉන්නවා. අරහෙට භාගයයි මෙහෙට භාගයයි දෙකකට බෙදන්න ඕන. කණ්ඩායම් දෙකකට. එතකොට 86 දෙකකින් බෙදන්න තියෙන්නේ. 86 බෙදීම 2. 8ට 2 4යි 4 වරක් 2 8යි 8න් 8ක් ගියාම බිඳුව. මේ 6 ටොක්ක් යන මෙතෙන්ට ගේනවා. 6ට 2 3යි 3 වරක් 2 6යි 6න් 6ක් බිඳුව. එක් කණ්ඩායමකට එනවා 43ක්. 43ක් එනවා. එක් කණ්ඩායමකට ළමුන් 43ක් එනවා. ඊළඟට කියනවා පෙර සංඛ්‍යාවයි පසු සංඛ්‍යාවයි ලියන්න. මේ විදියමයි ශිෂ්‍යත්ව විභාගයටත් ගණන් හැදෙන්නේ මේ විදියමයි. හැබැයි මේකේ සංඛ්‍යාව ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඔයාලට බෙදන්න එන්න පුළුවන් 4න් 6න් එහෙම බෙදන්න එන්න පුළුවන්. මෙතන සංඛ්‍යා දෙකක් වෙනුවට 3ක් 4ක් එන්න පුළුවන්. ඒක සමහරට මේ විදියටම එන්නත් පුළුවන්. ඊට අමතරව එන්න පුළුවන් අමාරුම ගාන තමයි මීට වඩා සංකීර්ණම ඉලක්කම් දෙකකට අමතරව 3ක් හෝ 4ක්. ඒක 3න් හෝ 4න් 5න් 6න් බෙදන්න වගේ එකකින් තමයි එන්නේ. එතකොට ඒක ඔයාලා මේක පුළුවන් නම් ඒක හදන එක මහ ගේමක් නෙමෙයි. ඒක ගොඩක්ම ලේසියි. එතකොට මේක හදලා ප්‍රැක්ටිස් වෙලා ගියාම මහා අමාරු දෙයක් නෙවෙයි. ඊළඟට තියෙන පෙර සංඛ්‍යාව හා පසු සංඛ්‍යාව ලියන්න. 41 තියෙනවා. 41ට පෙර එකයි පසු එකයි. 41ට පෙර එක මේ පැත්ත. පසු එක මේ පැත්ත. 41 තියෙනවා. 41 එන්න ඉස්සල්ලා සංඛ්‍යාව. ඉස්සල්ලා එක 40. ඒක පෙර. 41ට පෙර. 41ට පස්සේ එක. 41ට පස්සේ. එහෙනම් 42. ඒක පසු එක. 40යි 42යි තියෙනවා නම් උත්තරේ හරි. ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ සංඛ්‍යා රටාවක් දීලා තියෙනවා. හිස්තැන් දෙකක් දීලා තියෙනවා නේ. සංඛ්‍යා රටාවක් තියෙනවා. හිස්තැන් දෙකකුත් තියෙනවා. හිස්තැන් දෙක පුරවන්න තමයි තියෙන්නේ. පළවෙනියට දීලා තියෙනවා 63 65. 63යි 65යි මෙතන හිස්තැනක්. ඊට පස්සේ 69 තියෙනවා. මෙතන 30 63 ඉඳන් 65 හැදෙන්න කීයක් එකතු වෙනවද? 63 64 65 දෙකක් එකතු වෙලා තමයි 65. එහෙනම් 65 ඉඳන් දෙකක් එකතු කරාම කීයද බලන්න? 66 67 67 මෙතනට උත්තරේ 67ට දෙකක් එකතු වුණා 68 69. හරිනේ? ඊට පස්සේ 69ට තව දෙකක් එකතු වෙන්න ඕන. එතකොට 71යි 69 70 71. එහෙනම් උත්තරේ 67යි 71යි තියෙනවා නම් හරි. ලකුණු දෙකක්. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා පහත දැක්වෙන රූපේ සමමිතික රේඛාවක් අඳින්න. සමමිතික රේඛාවක් අඳිනකොට පුතේ සමමිතික රේඛාවක් කියලා කියන්නේ මොකක්ද කියලා දැනන් ඉන්න ඕන. ඔයාලට ඕන තරම් අහුවෙලා ඇති මේ සම්මිතික රේඛාව. සම්මිතික රේඛාවක් නිකන් මම ඔයාලට සමචතුරස්‍රයක ඇඳලා පෙන්නන්නම් ඉස්සෙල්ලාම. සමමිතික රේඛාවක් අඳිනකොට
මෙහෙම මේක අඳින්න ඕන කඩඉරි වලින්. කඩඉරි වලින්මයි අඳින්න ඕන සම්මිතික රේඛාව. මේ සම්මිතික රේඛාව ඇඳම මේ ඉර දිගේ නැවුවොත් අපි අඳින ඉර දිගේ නැවුවොත් ඉතිරි කොටස් දෙකම සමාන වෙන්න ඕන. ඒක තමයි සමමිතික රේඛාව අඳින තැන. දැන් මේ සම්මිතික රේඛාව සමාන ළමයි අඳිනවා මෙහෙම. මේක වැරදි. මෙහෙම මේක දිගේ නැවුවම මේ කොටස් දෙක සමාන නැහැ. අනිවාර්යෙන් මේක හරි කෙලින් තියෙන්න ඕන. ඔයාලා අනිවාර්යෙන් අඩි රූලක් භාවිතා කරලා කඩ ඉරි වලින් මේක අඳින්න. මේක නම් සම්මිතික රේඛා දෙකක් මෙහෙම අඳින්න පුළුවන්. තුනක් අඳින්න පුළුවන්. හතරක් අඳින්න පුළුවන්. සමහර වෘත්තයේ එහෙම අතිවිශාල ප්‍රමාණයක් අඳින්න පුළුවන්. එහෙම ගන්න පුළුවන්. හැබැයි අපිට දීලා තියෙන්නේ මෙන්න මේ රූපය. කොහොම රූපයක් තමයි දීලා තියෙන්නේ. මේ රූපේ සම්මිතික රේඛාවක් මේ පැත්තට අඳින්න බෑනේ. මේකයි සමාන වෙන්නේ නැහැ. එතකොට අපට අඳින්න තියෙන එකම තැන තමයි මේ උඩ ඉඳන් අහලට මේ ඉර දිගේ නැවුවොත් කොටස් දෙකම එක සමානයි. කොටස් දෙකම එක සමානයි. මේ ඇඳලා තියෙන මං මෙහෙම ඇඳලා ඔයාලා කෙලින් අඳින්න අඩි රූල තියලා. අඩි රූල තියලා හරියටම අඳින්න කොටස් දෙක සමාන වෙන්න. කඩ ඉරි වලින් අනිවාර්යයෙන්ම කඩ ඉරි වලින් ඇඳිය යුතුමයි. සම්මිතික රේඛාවක් කඩ ඉරි වලින් විතරයි අඳින්නේ. මෙන්න මේක කඩ ඉරි වලින් මෙන්න මෙහෙම ඇඳලා තියෙනවා නම් ලකුණු දෙකක් හම්බ වෙනවා. ඔයාගේ උත්තරේ හරි. ඊළඟ එකට යන්න. පහත දැක්වෙන දිග ප්‍රමාණය සම්මත සංකේත යොදා ලියන්න. දිග මැනීම පාඩම. දිග මැනීමේදී පුතේ සෙන්ටිමීටර්, මීටර්, ඊට පස්සේ කිලෝමීටර් මේ තුනම වැදගත්. අපි ඒක දැනන් ඉන්න ඕනේ ඉස්සෙල්ලා. ඔයාලා පේපරේම හරි ලියා ගන්න. සෙන්ටිමීටර් 100ක් කියන්නේ සෙන්ටිමීටර් 100ක් තමයි මීටර් එකක් වෙන්නේ. සෙන්ටිමීටර් 100ක්. මීටර් එක මෙන්න සම්මත සංකේත 100යි cm 1යි m මීටර් 1යි. මීටර් කෝදුව වල දැකලත් ඇති මෙන්න මේ ගාන විතර උස මීටර් කෝදුව ඉස්කෝලේ තෙම තියෙන. ඒ මීටර් කෝදුවෙන් තමයි මීටර් මැන ගන්න පුළුවන්. මීටර් 1000ක් තමයි කිලෝමීටර් එක. ඒක ලේසි. මීටර් 1000ක් සමානයි කිලෝමීටර් 1යි. මීටර 1000ක් කිලෝමීටර් 1යි. මේ ගානට නම් අවශ්‍ය මේ ටික විතරයි. මම මේකත් ඔයාලට මතක් කරේ. එකපාරම මේක දැනන් හිටියම දැන් ඔයාලට ශිෂ්‍යත්වයට මාස 2ක්. දැන් මේ ටික දැම්ම ඔලුවට දාගන්න. එතකොට මේ මොන ගාන ආවත් ඒ වෙලාවට ඒ ලකුණු දෙක අනිවාර්යෙන් ගන්න පුළුවන්. වැරදෙන්නේ නැහැ. මේක දැම්ම ඔලුවට දාගෙන මෙතන ඉඳන් යන්න. පන්ති ඉවර වෙනකොට මේ ටික ඔයාගේ ඔලුවේ තියෙනවා. එතකොට මාස 2කින් ආය අමතක වෙන්නේ නැහැ. අපි දිගින් දිගට ප්‍රැක්ටිස් කරන නිසා. අපිට කියනවා මේක දීලා තියෙනවා මීටර 35. මීටර 35 එනම් පුතේ 35යි නම් මීටර වල සංකේතය m 35යි මීටර. මෙහෙම තියනවා නම් හරි. උත්තරේ මෙහෙම තියනවා නම් හරි. අපිට කියමුකෝ දීලා තියෙනවයි කියලා මීටර හා සෙන්ටිමීටර වලින් කියන්නේ. 762ක් දීලා තියෙනවා සෙන්ටිමීටර. මීටර් හා සෙන්ටිමීටර් වලින් ලියන්න තියෙනවා. ඔන්න ලියමුකෝ බලන්න. 762 ගත්තම CA ව 700ට කීයද? CA. 100 ඒ කියන්නේ සෙන්ටිමීටර් 100ක් නේ මීටර එක වෙන්නේ. එතකොට 762 හැදෙන්න නම් CA වා කීයක් තියෙනවද? CA ව 7ක් තියෙනවා 700ට. එහෙනම් 7යි මීටර්. එතනින් 100න් 700න් 762න් 700 අඩු කරාම තව ඉතිරි කොච්චරයිද? ඒ ටික සෙන්ටිමීටර් නේ. 62 ඉතුරුයි. ඒ ටික සෙන්ටිමීටර්. 62යි සෙන්ටිමීටර්. මීටර් සෙන්ටිමීටර් වලින් එනවනම් ඕක තමයි උපරිම එන්න පුළුවන් සංකීර්ණම ගාන. මේ වගේ එකක් දීලා මේක ලියන්න එන්න පුළුවන්. මේක දීලා මේක ලියන්න එන්න පුළුවන්. ඔච්චරයි තමයි එන්නේ. 762 ගත්තම 700 ව 700ට 7ක් තියෙනවා. ඒ කියන්නේ 100 ව ගාන තමයි මීටර් ගාන. ඒ ගාන දුන්නම ඉතිරි ගාන තමයි සෙන්ටිමීටර් ගාන. ඔන්න දැන් මීටර් සෙන්ටිමීටර් ගන්න පුළුවන්. හරි. ඊළඟ ගානට
පහත දැක්වෙන සංඛ්‍යාව විහිදුවා ලියන්න තියෙන්නේ. සංඛ්‍යා විහිදුවා ලියන්න මෙතන මම දාලා තියෙන්නේ ඉලක්කම් 3ක. ඉලක්කම් 3. 108 විහිදුවා ලියන්න තියෙන්නේ. ඔන්න වැඩි. විහිදුවා ලියනකොට අපි අනිවාර්යෙන් එකතු කිරීමේ ලකුණ දාමු. සංඛ්‍යා 3යි. හැබැයි ශිෂ්‍යත්වයට එනකොට සංඛ්‍යා 4ක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒකත් පුරුදු වෙමු. මෙන්න සංඛ්‍යා 3. 108 විහිදුවා ලියනකොට මේක හැදිලා තියෙන්නේ පුතේ 100. මෙතන අගයක් නැහැ. මේකේ අගය 100. මේ ස්ථානයේ 100 ස්ථානයේ 100 ස්ථානයේ අගය 100. මේකේ අගයක් නැහැ බිඳුව තියෙන නිසා. මේ 10 ස්ථානයේ අගය බිඳුවයි. එක ස්ථානයේ අගය 8යි. මෙන්න විහිදුවා ලියමු. දැන් වෙන එකක් හදමු. 2561 2561 විහිදුවා ලියන්න. ඔන්න. මේ වගේ එකක් තමයි ඔයාලට එන්න පුළුවන් අමාරුම සංකීර්ණම ගාන. 2561 කිව්වම ඉස්සෙල්ලාම කොටුවට එන්නේ මෙතන අගේ. 2යි මෙතනින් හෙට ඉලක්කම් කීයද? 1 2 3. ඉලක්කම් 3ට බිංදු 3ක්. හරි නේද? දැන් ඊළඟට යන්නේ මෙතෙන්ට. මෙතන 100 ස්ථානයට. මෙතන 100 ස්ථානයට ගියා මෙතන ඉලක්කම 5. ඒක ලිව්වා. එතනින් පස්සට 1යි 2යි බිංදු 2යි. ඒක දැන්. හරි නේද? ඊළඟට ගියා 10 ස්ථානයට. මෙතන තියෙන අංක 6. එතනින් පිටිපස්සට බිංදු කීයද? 1යි. ඉලක්කම් 1යි තියෙන්නේ. එතන යම් බිංදුවක් තාම. ඊට පස්සේ එක ස්ථානයගේ 1. ඔන්න ඊට වඩා ටිකක් ලොකු ගානක් වුණත් මෙහෙම ඔයාලට විහිදුවා ලියන්න පුළුවන්. තව එකක් ගමු 2073. මේක ගමු. ඉස්සෙල්ලම මේ ස්ථානයේ තියෙන අගය ලිව්වා. ඊට පස්සේ ඉලක්කම් 1 2 3ක් තියෙනවා. ඒ තුනට හරියන්න බිංදු 3ක් දැම්මා. හරි නේද? ඊළඟට මෙතන තියෙන අගේ බිංදුවයි නම් බිංදුවයි. ආයෙ වෙන මොකුත් බෑ. මෙතන අගේ කීය වෙන්නවත් බෑ බිංදුව නිසා. ඊට ඉස්සරහට තව බිංදු දැම්මත් වැඩක් නෑ. එක බිංදුවක් දැම්මම එතන. ඊළඟ තැනට ගියා 7 ලිව්වා. ඒ ස්ථානයේ ඉලක්කම ලිව්වා. එතනින් පිටිපස්සට ඉලක්කම් එකක් තියෙනවා. ඒකට හරියන්න බිංදුවක් දෙන්න. අන්තිම එක ස්ථානයගේ 3. මෙන්න විහිදුවා ලියන තව එක. මේ ක්‍රමයට විහිදුවා ලියීම ඕන ගානක් හදන්න පුළුවන්. පළවෙනි උත්තරේ මේක තියෙනවා නම් ඔයාලගේ හරි. ඉස්සරහම හදපු ගාන. ඊට පස්සේ 28 ඔයාලගේ පේපරේ ඩියුට් එකේ අංක වෙනස් වෙති. මම මේ හදපු එකේ 28 කියලා තියෙන්නේ. කොහොම හරි එක්තරා දිස්ත්‍රික්කයක සිටින පවුල් ගණන ජන වර්ග අණුව පහත දැක්කේ. ජන වර්ග අණුව පහත දක්වලා තියෙනවා වගුවක. ජන වර්ග තියෙනවා සිංහල, දෙමළ, මුස්ලිම් කියලා දීලා. පවුල් ගන්න සිංහල 725යි, දෙමළ 601යි, මුස්ලිම් 412ක් දීලා තියෙනවා. එක අහනවා පළවෙනි අණු කොටසෙන් ප්‍රශ්නයක් අහනවා දිස්ත්‍රික්කයේ සිටින සිංහල හා මුස්ලිම් පවුල් වල එකතුව කොපමණ? සිංහලයි මුස්ලිම් පවුල් වල එකතුව අහන්න. සිංහල කට්ටිය කීයද? 725යි. එකතුව අහනකොට පුතේ එකතු කරන්න තියෙන්නේ. එකතුව කියන්නේ සිංහල වලයි මුස්ලිම් වල අයගේ එකතුව. දෙකේ එකතුව. එකතු කරන්නයි මේක තියෙන්නේ. මුස්ලිම් අය ඉන්නවා 412ක්. එහෙනම් මේ දෙක එකතු කරමු. 5යි 2යි 7යි 2යි 1යි 3යි 7යි 4යි 7 නම් තව 4ක් ගණන් ගන්න. 7 8 9 10 11 11යි. 1137 උත්තරය ඇවිල්ලා තියෙනවා නම් ඔයාලගේ උත්තරේ හරි. දෙවෙනි එක කියනවා දෙමළ පවුල් වලට වඩා සිංහල පවුල් ගන්න කොපමණ වැඩිද? අරකට වඩා මේක වැඩි, මේකට වඩා අරක වැඩි. ගාන හොයන්න කියනවා නම් එතන තියෙන්නේ අඩු කිරීමක්, වැඩි එකෙන් අඩු එක අඩු කරන්න. මෙතන කියන්නේ දෙමළ පවුල් වලට වඩා සිංහල පවුල් ගන්න කීයද? බලන්නකො දෙමළ 601යි, සිංහල 725යි. එහෙනම් වැඩි එක 725නේ. සිංහලනේ වැඩි. ඒකෙන් දෙමළ පවුල් වලට වඩා සිංහල පවුල් ගන්න හොයන්න තියෙන්නේ. දෙමළ තියෙන 601. 601. ඔන්න දෙමළ පවුල් ගාන අඩු කරමු සිංහල ගානේ.
5න් එකක් ගියාම 4යි 2න් බිඳුවක් අඩු වුණාම 2න් බිඳුවක් අඩු වුණාම 2යි 7න් 6ක් අඩු වුණාම 1යි 124 උත්තරය ඇවිල්ලා තියෙනවා නම් ඒකත් හරි. අන්තිම ගාන කොටස් දෙකකට දාලා තියෙනවා. ඒකේ තියෙන්නේ අඹ ගෙඩියක් දීලා තියෙනවා. අඹ ගෙඩියක මිල අපිට දීලා තියෙනවා රුපියල් 80යි කියලා. ඊට පස්සේ පැපොල් ගෙඩියක මිල අපිට දීලා තියෙනවා රුපියල් 120යි. ඊට පස්සේ අන්නාසි ගෙඩියක මිල අපිට දීලා තියෙනවා රුපියල් 190යි කියලා. ඔන්න ගණන් තුන. ඔක මං ලියාගත්තා බෝඩ් එකේ. අඹ ගෙඩියක් සහ අන්නාසි ගෙඩියක් කොපමණ මුදලක් වේද? අඹ ගෙඩියකුයි අන්නාසි ගෙඩියකුයි ගන්න කෙනෙක්ට කීයක් යනවද කියලා බලන්න තියෙනවා. අන්නාසි ගෙඩියක් 190යි අඹ ගෙඩියක් 80යි. මේ දෙකටම යන මුදල හොයන්නම් අපිට මේක එකතු කරන්න වෙනවා. නැත්තම් හොයන්න බෑනේ. මේකේ ගානයි ඔක්කොම කීය දාපුවම මේ දෙක එකතු කරන්න ඕන. මේ 7 ගාන මම ලියාගත්තා. ඔයාලා උත්තරයට 7 ලියන්න. 0යි 8යි 9යි එකතු කරාම 17න් 7 එකක් ඉදිරි වෙනවා. අමතක වෙනවට උඩින් ලියා ගන්න. 1යි 2යි 270ක් රුපියල් 270ක් යනවා පුතේ. රුපියල් අපිට දීලා තියෙනවද? ඔව් රුපියල් දීලා තියෙනවා. අපිට ලියන්න ඕන උත්තරේ විදිහට 270යි කියලා ලිව්වනම් හරි. 7 අනිවාර්යෙන් දාන්න. ඊට පස්සේ තියෙනවා ගස්ලබු ගෙඩියක් මිලදීගෙන රුපියල් 200ක් දුන් විට කොපමණ මුදලක් ඉතුරු වේද? අන්න කඩෙන් අපි ගන්නවා ගස්ලබු ගෙඩියක්. මුදලාලිට දෙනවා රුපියල් 200ක්. ඔන්න 200ක් දුන්නා මුදලාලිට. ගස්ලබු ගෙඩියක් ගත්තා. ඒක වෙන්නේ 120යි. ඉතින් මුදලාලි 200න් 120ක් අඩු කරලා ඉතිරි මුදල අපිට දෙනවා. අඩු කරලා බලමු. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් දෙකක් උඩ තියෙන්නේ පොඩි සංඛ්‍යාවකින් ලොකු සංඛ්‍යාවක් අඩු කරන්න බෑ. උඩ තියෙන්න ඕන ලොකු එකක්. ඒකෙන් තමයි පොඩි එක අඩු කරන්න වෙන්නේ. තේරුණාද? එතකොට බිඳුවෙන් දෙකක් බැරි හින්දා මෙයාගෙන් එකක් ඉල්ල ගන්න. මෙයාගෙන් එකක් ඉල්ල ගත්තම මෙයා එකක් අරයට ගියාම මෙයා එකයි වෙනවා. මෙහෙට යන්නේක මේක ඉස්සරහට වැටෙන්නේ. මෙතන ඉස්සරහට. ඒකල මෙයා 10ක් වෙනවා. තේරුණාද? 10න් දෙකක් 8යි. මෙතන 1යි. එකෙන් එකක් බිඳුවයි. එතකොට ඉතිරි වෙනවා පුතේ රුපියල් 80ක්. රුපියල් 200ක් දීලා ගස්ලබු ගෙඩියක් ගත්තොත් ගස්ලබු ගෙඩිය 120ක් නිසා රුපියල් 80ක් ඉතිරි වෙනවා. මේ උත්තරේ ලියලා තියෙනවා නම් ඔයාලා හරි. මේ ටිකට ලකුණු 30න් හම්බෙන්නේ ලකුණු 30න් කීයක්ද? එක ප්‍රශ්නයකට දෙකක් හම්බ වෙනවා. දැන් මේ ගානේ නම් කොටස් අණු කොටස් දෙකක් තියෙන නිසා එක අණු කොටසකට එක ලකුණයි. එක ප්‍රශ්නයකට එකයි කියලා මතක තියාගන්න. අණු කොටස් දෙකට එක එක දෙක හම්බෙන්නේ. ප්‍රශ්න 15ට ලකුණු 30ක් හම්බ වෙනවා. 30න් ඔයාලට හම්බෙලා තියෙන්නේ ඔයාලා ගත්තේ 30න් 30ම ගත්තද? 30න් කීයද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මම හිතනවා ගොඩක් ළමයි මේ ලකුණු 30න් 30ම අරගෙන ඇති කියලා.